හැමෝටම සුබ දවසක්. යාළුවනේ ඔයාලා දකින්න ඇති මේ දවස්වල ගොවිතැන් කරන පොඩි ගෑණු ළමයෙක්ගේ වීඩියෝ වගේක් වයිරල් වෙලා තියෙනවා. ඒ ඉන්නේ මගේ පොඩි නංගි. ඉතින් මේ දවස්වල පේජ් කරන ටික දෙනෙක් එකතු වෙලා එයාගේ ෆොටෝස්, වීඩියෝස් අරගෙන එයාට මඩ ගහලා එක එක ඒවා ලියලා ෂෙයා වෙනවා මම දැක්කා. ඉතින් ඒවට තව සමහර අය බැනලා කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කා මෙයා මේ කරන්නේ බොරුවක්. ප්‍රසිද්ධ වෙන්න ඕන නිසා ගොවිතැන් කරන වගේ රඟපාන මේ වගේ දේවල් කියලා මම දැක්කා. පෝස්ට් ෂෙයා වෙනවා. පේජ් ටික එකතු වෙලා මේ වගේ දේවල් කළා මඩ ගහනවා. මොකද එයාලට ඕනේ කාට හරි මඩ ගහලා හරි කමන්නේ ඒගොල්ලන්ගේ පේජ් උඩට ගන්න තමයි එයාලා හදන්නේ. ඉතින් මේ ඒවා දකින්නකොට ඇත්තටම මට ගොඩාක් දුක හිතෙනවා. මොකද නංගි ගැන මම තරම් දන්න වෙන කෙනෙක් නැහැ. ඔය මඩ ගහන පේජ් වල අය එතකොට ඒවට තව නෙගටිව් කමෙන්ට්ස් දාන අය කිසිම කෙනෙක් ඇත්තටම එයා ගැන දැනගෙන නෙමෙයි දේවල් කරන්නේ. මම දන්නේ මොකද්ද හේතුව කියලා එයාලා එහෙම කරන්න. එයාලගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් වෙන්න ඇති මං හිතන්නේ. තව සමහර අය ඉන්නවා තව කෙනෙක් මොන හරි දෙයක් කරලා උඩ එනකොට බලන් ඉන්න බැරි අය ඉන්නවා. ඉතින් එහෙම අය වෙන්නේ නැති බැලලා කමෙන්ට්ස් දාන්නේ ඇත්තටම එයා කරන්නේ බොරුවක් නෙවෙයි. එයා ඇත්තටම ගොවිතැන් වැඩ කරනවා. මොකද එයාට මේ වෙන ජොබ් එකක් කරන්න බැරි කමක් නැහැ. එයා ඉගෙනගෙන ඉන්න ළමයෙක්. එයාට කියන්නේ එක පැත්තකින් මෙයා අධ්‍යාපනය, ක්‍රීඩා, කැඩට්, නැටුම්, කරාටි මේ වගේ හැම පැත්තකින්ම එයාට ගොඩක් දුර ගියපු හරිම දක්ෂ ළමයෙක් නංගි කියන්නේ. ඉතින් එයාට මොකක් හරි හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් තත්ත්වයක එයා ඉන්න. හැබැයි එයාට ඒ දේ කරගන්න බැරි වෙන එක හේතුවක් තමයි මම. මොකද මේ අපිට ඉස්සර ගොඩාක් ආර්ථික ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න ටික ටික වැඩි වෙනකොට මගේ අධ්‍යාපන ගමන මම මග නවත්තලා ගාමට් ජොබ් එකට යන්න තීරණය කරා. ඊට පස්සේ මම ගාමට් ජොබ් එකක් කරන්න පිට රට ආවා. එතකොට නංගි තමයි ගෙදර ඉතුරුනේ ආච්චි අම්මයි සීයයි බලා ගන්න. අපේ චූටි කාලේ ඉඳන්ම ඒ දෙන්නත් එක තමයි හිටියේ. නංගිට මාසෙන් විතර වගේ තමයි ආච්චි අම්මයි සීයා ළඟට යාවගෙන ආවේ. ඉතින් එදා ඉඳලා අවුරුදු 20ක් වෙනකම්ම ඒ දෙන්න තමයි නංගිව බලාගත්තේ. මාවත් චූටි කාලේ ඉඳන් ඒ දෙන්න තමයි බලාගත්තේ. ඉතින් මේ දැන් ඒ දෙන්න ගොඩාක් වයසයි. ඒක නිසා ඒ දෙන්න ළඟ කවුරු හරි ඉන්න ඕනේ. දැන් මම රටේ ඉන්න නිසා එයාට ගෙදරින් පිට කොහෙවත් ගිහිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මම මෙහි ඇවිල්ලා අපේ තියෙන ප්‍රශ්න ටික ටික ඉවර කරගන්නකොට නංගි මට මාරම හයියක් අපේ දේවල් ටික කරගන්න. මොකද එයා ගෙදර ඉඳලා ආච්චි අම්මගේ සීයාගේ වැඩ ටික ඔක්කොම කරනවා. ඒ දෙන්න නිතරම ලෙඩ වෙනවා. එතකොට හොස්පිටල් අරන් යන්න වෙනවා. මේ හැම දෙයක්ම කොල්ලෙක් වගේ එයාට පුළුවන් විදිහට එයා හැමදේම බැලන්ස් කරනවා. මම ওই වගේ ප්‍රශ්න එනකොට ගොඩාක් මං කඩන් වැටෙනවා. කියන්නේ මම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මම දන්නේ නැහැ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මං කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම අඬන එක විතරයි මං දන්නේ. හැබැයි නංගි එහෙම නැහැ. මාරම හිතයි යකඩ කෙල්ලේ කිසිම ප්‍රශ්නකදී වැටෙන්නේ නැහැ. එයා මගේ හිතත් අදලා මටත් වැටෙන්න දෙන්නේ නැතුව එයා මාර විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. හරිම හොඳ විදිහට මට ඒක හිතා ගන්නත් බෑ. එයාගේ හිත ඒ තරම් හයියයි. ඉතින් මේ එයා දැන් මම යනකම් කොහොමද එයාට ගෙදරින් පිට කොහෙවත් යන්න බෑ. ඉතින් ඒක නිසා තමයි එයා ගොවිතැන් වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ඔය කරගෙන යනකොට මම දැක්කා YouTube එකේ මම දැක්කා වීඩියෝ එකක් ලංකාවට Facebook මොනටයිස් දීලා කියලා. ඉතින් ඕක දැක්කන් පස්සේ ආයෙම මම දැක්කා මනීගල් කියලා අක්කා කෙනෙක් ඉන්නවා. මම ආසම චරිතයක්. එයාත් මේ YouTube එකක් කරන අක්කා. ඒ අක්කාත් කට්ට කාලා පවුල ගොඩ දාගෙන මේ ගොඩ යන්න හදන කෙල්ලෙක්. ඉතින් මේ මම එයාගේ වීඩියෝස් බලනවා. මම දැක්කා එයාත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ එයාගේ Facebook මොනටයිස් on කරගත්තා. එයා ඒකෙන් දවසට රුපියල් 74000ක් හෙව්වා කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. මම දැක්ක මොනටයිස් on කරගන්න ඕනි කොහොමද එහෙම කියලා. ඒක දැකලා මේ මම දන්නවා නංගිටත් ඒ කියන්නේ ඕන පැත්තකින් එයාට මේ ඉස්සරහට යන්න පුළුවන් තරමක හැකියාවක් තියෙනවා කියන එක මම දන්නවා. ඉතින් ඔය කන්ටෙන්ට් පැත්තෙන් උනත් සෝෂල් මීඩියා පැත්තෙන් උනත් එයාට ඒ හැකියාව තියෙනවා කියන එක මම දන්නවා. ඉතින් ඒක නිසා මම නංගිට කිව්වා මෙහෙම Facebook එකෙන් සල්ලි හොයන්න පුළුවන්. ඔයා ඔය කරන වැඩේ මේ වැඩ කරනකොට පොඩි වීඩියෝ එකක් අරගෙන Facebook එකේ දාලා බලන්න කියලා. ඉතින් මේ එයා මුලින්ම වීඩියෝස් දෙකක් දැම්මා.
එයා වැඩ කරන ගමන් ගත්ත වීඩියෝස් එකක් දැම්මම එයා හිතුවේවත් නැති විදිහට ඒ දෙක කොහොම හරි දවස් පළවෙනි දවසෙන්ම එයා දාපු පළවෙනි වීඩියෝ එකම එයාටවත් හිතා ගන්න බැරි විදිහට කට්ටිය අතර ෂෙයා වුණා. හැමෝම එයාගේ පෝස්ට් වීඩියෝ ෂෙයා කරන්න පටන් ගත්තා. පෝස්ට් හදලා ෂෙයා කරන්න පටන් ගත්තා. ඉතින් එයා හිතුවේවත් නැති විදිහට තමයි මේ දේවල් උනේ. ඒක එයාගේ වාසනාව හරි වෙන මොකක් හරි හේතුවක් හරි මොකක්ම හරි හේතුවකට එයා ඒ දාපු වීඩියෝස් දෙකම වයිරල් වෙලා ගියා. ඉතින් මේ ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. දැන් ඕන තරම් අය ඉන්නවා ගොඩක් දෙනෙක් කියනවා මේ අපිත් කුඹුරු වැඩ කරනවා අපිත් ගොවිතැන් වැඩ කරනවා හැබැයි අපි වීඩියෝ දාන්නේ නැහැ මේ ඒකයි අපි ප්‍රසිද්ධ නැත්තේ ඔయిత වඩා වැඩ කරන අය ඕන තරම් ඉන්න මේ වගේ කතා ගොඩක් කියනවා. ඇත්ත නංගිට වඩා මහන්සිලා වැඩ කරන ඕන තරම් කෙල්ල කොල්ල ලංකාවේ ඉන්නවා. මේ ඉන්නවා. ඉතින් නංගි ගොවිතැන් වැඩ විතරක් නෙමෙයි එයා අනිත් දේවලුත් බැලන්ස් එකේ කරගෙන යනවා. එයා ඉගෙන ගන්න දේවල් අනිත් බාහිර දේවල් හැම දෙයක්ම එයා බැලන්ස් එකේ කරගෙන යන අතරේ එයා මේ වැඩත් කරගෙන යනවා. ඉතින් මේ දේවලුත් ඔයාලට ඉස්සරහට එයා දාන වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. එයා දැන් ඔය කරන ගොවිතැන් වැඩ ගැනත් තව සමහර අය කියනවා ආච්චිවයි සීයවයි දුක මාකට් කරනවා ආච්චිවයි සීයවයි විකුණගෙන කනවා කියලා. ඒක ඇත්තටම බොරුවක්. ඉතින් ඒ ආච්චියමයි සීයයි මෙච්චර කාලයක් හරි පරිස්සමෙන් හොඳට බලාගත්තේ ඒ ළමයා. ඉතින් මේ එයාලා විකුණගෙන කන්න ඕනේ නම් මීට කලින් එයාට ඒ වගේ දේවල් කරන්න තිබුණා. මේ වීඩියෝ වයිරල් වෙනත් එක්කම මේ ගොඩාක් අය නංගිට කතා කරලා අපි ඔයාලට උදව් කරන්න කැමති කියලා ගොඩක් දෙනෙක් ඒ කියන්නේ ප්‍රසිද්ධ අය ගොඩාක් දෙනෙක් නංගිට කතා කරලා උදව් කරන්න කැමතියි කියලා තිබුණා. හැබැයි ඒ හැමෝටම එයා කිව්වේ මට වඩා උදව් කරන්න ඕන අය ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඇත්තටම මට ඕනේ මගේ ගමන තනියම යන්නයි. මේ ඒක නිසා මේ ගොඩක් උදව් ඕන අය ඉන්නවා. ඒ අය බලලා උදව් කරන්න කියන එක තමයි ඒ අය හැමෝටම කියලා තිබුණේ. ඒ අතරේ උදව් එපා කියලා කියනකොට සමහර අය ගෙදරට ඇවිල්ලා ආච්චියමටයි සීයටයි සල්ලි දීලා ගෙදරට බඩු මොනවා ගෙනලා දාලා වීඩියෝස් අරගෙන ඒගොල්ලන්ගේ පේජ් වල දාලා තිබුණා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න තවත් එක හේතුවක් තමයි මේක. දැන් මටත් තියෙනවා YouTube channel එකක් මාව බලන මගේ යාළුවොත් ඉන්නවා. දැන් එතකොට මමත් දැන් අපි ඉතින් ගොඩාක් දුප්පත් පවුල්වල ඉඳලා දැන් චුට්ට ප්‍රශ්න විසඳගෙන යනවා අපිත්. ඒ වුණාට මට පුළුවන් විදිහට මමත් හරි ආසයි කට්ටියට උදව් කරන්න. ඉතින් මට පුළුවන් විදිහට මම කට්ටියට උදව් කරනවා. මගේ YouTube එකේ මම වීඩියෝ දානවා. ඉතින් මේ එතකොට ඒව දකින්න කෙනෙකුට හිතන්න පුළුවන් මම බොරුවට මෙහි වීඩියෝ දානවා එනට අපේ ආච්චි අම්මටයි සීයටයි වෙන අය ඇවිල්ලා කන්න දෙනවා සල්ලි දීලා යනවා මේ වගේ අදහසක් එන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපේ ආච්චි අම්මයි සීයවයි මෙච්චර කාලයක් අපිට අඩුපාඩුවක් කරන්න නැතුව යාලා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සරහටත් ඒ දෙන්නා මේ විදිහට බලා ගන්න පුළුවන් තැනක දැන් අපි ඉන්නවා. ඉතින් ඒක නිසා මම කියන්නේ පේජ් කරන අය හරි කවුරුම හරි කාට හරි උදව් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න කෙනෙක් නම් ඇත්තරම මේ යාළුවයි කරන වැඩේ ගොඩාක් වටිනවා. මම යාළුවයි කරපු දේ වැරදි කියනවත් ඒගොල්ලන්ට බයිනවත් නෙමෙයි. ඇත්තට මේ දේ ගොඩාක් වටිනවා. ඒ වගේ දේවල් ඉස්සරහටත් එයාලට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එයාලා ඒ වගේ දේවල් කරනකොට කියන්නේ ඔයාලට පුළුවන් නම් තව කාට හරි උදව් කරන්න පුළුවන් මට්ටමක ඔයාලා ඉන්න නම් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඇත්තටම කෑමෙන් බීමෙන් සල්ලි වලින් උදව් ඕන අය ඕන තරම් ඉන්නවා ලංකාවේ. ඉතින් අන්න ඒ වගේ ඒ දේවල් අත්‍යවශ්‍යම කෙනෙක් බලලා ඒ වගේ උදව් කරනවා නම් ඔයාලා කරන වැඩේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මම ඒ වගේ අයටත් කියන්නේ ඔයාලා කාට හරි උදව් කරනවා නම් මේ ඒ වගේ උදව් අත්‍යවශ්‍යම කෙනෙක් බලලා ඒ උදව් කරනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒකත් කියන්න ඕනේ. ආයෙත් තිබුණ ගොඩක් ලොකු ප්‍රශ්න තමයි නාගිගේ හැමේ පාට. හැමේ පාට ගැන කියලා ගොඩක් එයාට එක ඒවා කියලා දෙවන කට්ටිය. ඉතින් මේ ඒක එයා කියන්නේ ඔය මේ වත්තේ මේ ගෙදර වත්තේ වැඩ කරන්න කලිනුත් එයා ඉස්කෝලේ යන කාලෙනත් එයා හැම මේ ගේ ඇතුළට වෙලා පන්ති ඇතුළට වෙලා හිටපු ළමෙක් නෙමෙයි. එයා වැඩිපුරම හිටියේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රීඩා එක්කමයි කැඩට් මේ වගේ එයා මේ එළියෙම හිටපු ළමයෙක්. ඉතින් ඒත් එයාගේ පාට තමයි ඔය එහෙම කියලා එයා ගොඩක් සුදු ළමයෙකුත් නෙමෙයි. ඉතින් මේ ගොවිතැන් කරනකොට තව්වේ ඉන්නේ. එයාට උදව් කරන්න ගෙදර වෙන කිසිම කෙනෙක් නෑ. එයා තනියම තමයි ඒ දේවලුත් කරගන්නේ.
ඉතින් ඒක එයාගේ පාට. එයාගේ බොරුවක් නෙමෙයි ගොවිතැන් කරනවා කියලා බොරුවක් නෙවෙයි කරන්නේ. ටික දෙනෙක් ඉන්නවා ලංකාවේ අර ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ගොවිතැන් කරනවා නම් ඒගොල්ලෝ කලුවට ඉන්න ඕනේ, කැතට ඉන්න ඕනේ, අපිලිවෙලට ඉන්න ඕනේ, ඉගෙන ගන්න බැරි වෙන්න ඕනේ. අන්න ඒ වගේ මතවල ඉන්න අය ඉන්නවනේ. ඉතින් අන්න ඒ වගේ අයට තමයි ඔය මේ පාට ප්‍රශ්නයක් වෙන්නේ. නැත්තම් ඕන තරම් අය ඉන්නවා. සමහර අය ඉන්නවා ගොවිතැන් කරන්න ලැජ්ජයි කියන අය. ඒ වගේ අය ගෙදරට වෙලා ඉඳලා ඒ වගේ වැඩ කරලා එළියට යනකොට හරි ලස්සනට ඇඳලා පිළිවෙලට ඇඳලා වෙන වෙන ජොබ් කරන අයත් ඉන්නවා ගොවිතැන් කරන ගමන් ගොවිතැන් කරනවා කියලා කියන්නේ නැතුව ඒ වුණාට ඕන තරම් අය ඉන්නවා ඒ වගේ ගොවිතැන් කරලා පිළිවෙලට ලස්සනට ඉගෙනගෙන ජොබ් කරන අය ඕන තරම් ඉන්නවා. දැන් ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මේ වීඩියෝ කරලා දාපු එක වැරදි කියන මතේ තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ මේ වීඩියෝ කරලා දාන එක වැරදි කියන එක. ඉතින් මේ ඕන තරම් අය ඉන්නවා තමන් කරන දේවල් වීඩියෝ කරලා ෆොටෝ ගහලා තමන්ගේ Facebook එකේ YouTube එකේ ඕන තරම් දෙනෙක් ඉන්නවා දානවා. ඉතින් මේ ඒක තමන්ගේ කැමැත්ත. ගොවිතැන් කරන අනිත් අයත් ඉන්නගෙන ගොවිතැන් කරන අයත් ඕන තරම් ඉන්නවා TikTok එකේ Facebook එකේ එයාලා ගොවිතැන් කරන වීඩියෝස් දානවා. මම ඕන තරම් දැකලා තිනවා ඔයාලත් ඕන තරම් දැකලා ඇති එහෙම වීඩියෝස් දානවා. ඉතින් පොඩ්ඩක් මේ වයිරල් වුණාන් පස්සේ එයා ගැනම කතා කරනකොට දැන් ඇත්තටම මේ ගොඩක් ඒ කියන්නේ නංගි නෙමෙයිනේ එයාගේ පෝස්ට් හැමතැනම ෂෙයා කරන්නේ වෙන වෙන පේජ් වලින් අරගෙන තමයි ෂෙයා කරන්නේ. එතකොට හැම වෙලේම මිනිස්සු එයාව දකිනවා. ඉතින් මේ නංගිත් කරේ එයා කරන දේ එයාගේ Facebook එකේ දැම්ම එක විතරයි. ඇත්තටම මම එතන කිසිම වැරද්දක් දකින්නේ නැහැ. මොකද එයා කියන්නේ සමාජයට වැරදි දෙයක්වත් එක්ක ඔයා ඇඟ පෙන්නලා මොකක්වත් කරලවත් කුණුහරුප කියලාවත් එහෙම කිසිම දෙයක් කරලා වැරදි විදිහට එයා මේක පාවිච්චි කරේ නැහැ. එයා කරන වැඩේ එයා Facebook එකේ වීඩියෝ එකක් පොඩි කැලලක් අරගෙන දැම්ම විතරයි. ඉතින් ඊට වඩා වැරදි දේවල් සමාජගත කරන අය ඕන තරම් ඉන්නවා. සමහර විට එයාලට මේ වගේ බැනුම් අහන්න වෙන්නේ නැතුව ඇති. නංගි මේ වෙනකොට කරගෙන යන වැඩ ටික ඇත්තටම මට වැරද්දක් වෙන්නේ නැහැ. මන් දන්නේ නැහැ ඉස්සරහට එයා මොන වගේ පාරක යයිද මොන වගේ දෙයක් කරයිද කොයි විදිහට එයා ප්‍රසිද්ධ වෙයිද කියන එක මන් දන්නේ නැහැ. හැබැයි මේ වෙනකන් එයා කරලා තියෙන දේවල් ගැන බනින්න තරම් දෙයක් නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. මං හිතනවා මම මේ කියන දේත් එක්ක ගොඩක් අය මාත් එක්ක එකඟ වෙයි. සමහර විට මේකටත් ගොඩක් දෙනෙක් මේ බැනලා කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්තනේ. හැබැයි එයා ඉස්සරහට මොන දෙයක් කරයිද මොන වගේ පාරක යයිද හරි විදියට යයිද වැරදි විදියට යයිද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මට පුළුවන් විදියට එයා මට කියන දේවලුත් එක්ක මම කියනවා ඔයා මේ විදියට කරොත් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. හැබැයි මේ විදියට කරොත් ඔයාට වැඩි ගමනක් යන්න බැරි වෙයි. ඉතින් ඒක එයාගේ කැමැත්ත. එයා ඉගෙන ගත්ත ළමෙක් එයාට තේරෙනවා. එයා දැනගන්න ඕනේ එයා හරි විදියට කරගත්තොත් එයාට හරි ගමනක් යන්න පුළුවන්. නැත්නම් එයාට වැරදි කියන එක එයා තේරුම් අරන් එයා ඉදිරි ගමන යන්න ඕනේ. නංගි ගැන කියනකොට මට හිතෙන දෙයක් තමයි ඔය පේජ් වලින් මඩ ගැහුවට බැලලා කමෙන්ට්ස් දැම්මට ඇත්තටම එයා වැටෙන කෙනෙක් නෙමෙයි. ඒවා එයාට දරා ගන්න පුළුවන් කෙනෙක්. මොකද අපේ ජීවිතවලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට වැටෙන්න ඕන තැන් ඕන තරම් තිබිලා තියෙනවා අපේ ජීවිතවල. ඉතින් ඒ කිසිම තැනක නංගි වැටුනෙත් නැහැ. නංගි මට වැටෙන්න දුන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා එයා වැටෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. හැබැයි එයා හරි පාරේ ගියොත් එයාට වරදින්න එයාට ලොකු ගමනක් යන්න පුළුවන් කියන එකත් මම දන්නවා. ඉතින් ඒක නිසා අනිත් අයට මඩ ගහගහා බැන බැන ඉන්න වෙලේ තමන්ගේ මොන හරි දෙයක් තමන් කරගත්තොත් අපිටත් ඒ අනිත් අයත් එක්කම අඩි අඩි ඉස්සරහට තියන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් තව අවුරුදු 10කින් ගිහිල්ලා අපි බැලුවත් දැන් මේ හැමෝටම බනින අය තව කාලෙකින් අපි ගිහිල්ලා බලුවත් කාඩ් හරි බැනලා කාගේ හරි පෝස්ට් එක යටින් එයාලගේ නමත් එක්ක ප්‍රොෆයිල් එක තියෙයි. හැබැයි මේ බැනුම් අහන අය යන ගමන ගැන කාටවත් හිතා ගන්න බැරි තරම් දුරක් එයාලා යයි එයාලගේ පාඩුවේ.